එක්දහස් 896 වසන්ත කාලේ එක වැහිබර පාන්දරක තේම්ස් ගඟ අයින තිබුණු අපේ ලැබුම්හල පැත්තට වේගෙන් ආපු අශ්ව කරත් එක සද්දෙන් මාවයි ආතරවයි හැරුණා. ආතර ඒ වෙනකොටත් මිනි මරාගෙන යාගේ ලැබ් දෙකේ මේසි උඩ තිබෙන වීදුරු නලයක් සුද්ධ කර කර හිටියේ. පඩි පෙළ නැගගෙන ආවේ වෙන කවුරුත් නෙවෙයි. ස්කොට්ලන්ඩ් යාඩ් එකේ පරීක්ෂක ලිස්ට්‍රේන්ජ්. ආතර් මේක අද්භූත හොරකමක් මිනිමැරුමා. තේම්ස් නදිය අයිනේ තියෙන හැසින්ටන් මාම්දිරේ ඒකේ රෙජිනෝල්ව මරලා දාලා. එයාගේ පෞද්ගලික කෞතුකාකාරය තිබුණ මිල කරන්න බැරි නීල මහාමේරු නිල් මැණිකත් අතුරුදහන් වෙලා. සර් රෙජිනෝල් පෙරදිගෙන් ගෙන ආපු පුරාණ වස්තු ගැන පිස්සුවෙන් හිටපු අර සල්ලිකාරයා ලෙස්ට්‍රේන්ජ් කාමරේ තත්ත්ව ගැන මට කෙටියෙන් පැහැදිලි කරන්න. සර් රෙජිනෝල් මැරලා වැටලා ඉන්නේ බිම. ඔලුවට ගහපු පහරකින් තමයි එයාගේ හිස් කබල කුඩු වෙලා ගිහිල්ලා තිබ්බේ. හැබැයි පුදුමි කියන්නේ ඒක නෙමේ. මැනික දාලා තිබ්බ ලොකු යකඩ සේප්පුව ඇරලා තියෙන්නේ රහස් සෞඛ්‍ය හරියටම කරකවලා. සේප්පුවට කිසිම හානියක් වෙලා නැහැ. ඒත් ඒ රහස් සංඛ්‍ය දැනගෙන මේ පිය සර් රෙජිනෝල්ට විතරයි. කවුරු හරි යාට වද දීලායි රහස් සංඛ්‍ය කර්තවද්ද? ඇඟේ වෙන කිසිම තුවාලයක් නැහැ දුස්තර මහත්තයා. එක මේක පහරයි. අනික මන්දිරේ ප්‍රධාන දොරටුවේ මුරකාරයා දිවුරලා කියලා තියෙනවා කිසිම කෙනෙක් ඇතුළට ආවේ නැහැ කියලා. එළියට ගිහිල්ලත් නැල්ලු. එලියෙන් ඉතින් කවුරුත් ආවෙත් නැත්තං උත්තරේ තියෙන්නේ ගේ ඇතුළෙම තමයි. බ්ලේක් ඔයා නෝට්බුක් එක දන්න. අද අපිට මූුණ දෙන්න වෙන්නේ පවුලේ රහස් සහ කෑදරතම පිරුණු හරිම පැටලිලි සාදට කටාවකට. අපි හැස්ටිංස් මන්දිරයට යද්දිත් පාන්දර මීදුම ගඟායින මුළුමනින්ම වහගෙනයි තිබුණේ. මන්දිරේ ලොක්කු කෞතුකාගාර කාමරේ ඇතුළේ සර් රෙජිනෝල්ගේ සිරුර ලේවිලක් මැද්දේ වැටිලා තිබුණා. කාමරේ බිත්තිපුරා එල්ලලා තිබුණු පරණ කණු පලිහවල් සහ පිළිමාතරින් හරිම අඳුරු මූසල පෙනුවක් තමයි පෙන්නේ. බ්ලේක් තුවාරි පොටක් බලන්න පහරවෙන්න පාවිච්චි කරපු අයුදේ මොකක් වෙන්න ඇත්ත. ඔළුවේ පිටිපස්සට ගහපු හරිම තද මොට්ට බර ආයුධයක පහරක්. අඟල් දෙකක් විතර ත්‍රිකෝණ හැඩේ ගැඹුරු තැලීමක් තියෙනවා. මෙතන තිබුණ ලෝකට පිළිමයකින් හරි එහෙම නැත්නම් බර පොල්ලකින් හරි ගහන්න නැති. මරණය සිද්ධ වෙලා තියෙන්නේ නම් රෑ 11-12 අතර වගේ. හරි හොඳයි මේ බලන්නකෝ. ඇරලා තියෙන සේප්පුවේ හැන්ඩල් එක උඩ සුදු පාට කුඩු වගේක් තියෙනවා. ඒ වගේම බිම තියෙන මේ ලේ පැල්ලන් අතරින් එකම එක සපත්තු අඩි පාරක්වත් එළියට ගිහිල්ලා නැහැ. ඒ වෙනුවට මේ බලන්න ජනේනේ අයිනේ බිම වැටලා තියෙන මේ පුංචි රෙදි කෑල්ල මොකක්ද කියලා. පරීක්ෂකතුමනි මගේ තාත්තට වෙච්ච දේ මට හිතා ගන්නවත් බෑ. ඔය මැනික ශාපලත් එකක් කියලා මම තාත්තට එදා හින්දන් අනතුරුලන් ගෙව්වා. ඉන්දියාවේ කෝවිලකින් ගෙනාපු දවසේ ඉඳන් අපේ පවුලට කිසිම සැනසීමක් තිබ්බේ නැහැ. ජුලියන් මහත්තයා ඊයේ රෑ 11-12 අතර වගේ කාලෙ වෙනකොට ඔයා කොහෙද හිටියේ? මම මගේ කාමරේ පොතක් කියව හිටියේ. මට පහලින් කිසිම සත්‍යයක් යවන්න නැහැ. මං ඇහැරුනේ මේ ග්‍රෙගරි කෑ ගහන සද්දෙට. ඔව් සර්. මම රෑ මුර සංචාරය ගිහිල්ලා රෑ 12 විතර ප්‍රධාන දොර අගුළු දාන්න ඇති තමයි මේක දැක්කේ. මේ කාමරේ දොර ඇරලා තියෙනවා දැක්කා. මම ඇතුළට එද්දී සර් රෙජිනෝල්ඩ් ඇරලා වැටලා හිටියා. ග්‍රෙගරි ඔයා ළඟ තියෙන මන්දිරේ යතුරු කැරැල්ල මට පොඩ්ඩක් පෙන්නන්න. පරීක්ෂක ලෙස්ට්‍රේන්ජ් එක පාරටම හිතුවේ එළියෙන් ආපු හොරෙක් ජනේලෙන් ඇතුළට කැවිල්ලා පහර දුන්නා කියලා. මොකද ජනේලේ එක වීදුරු පියනක් පොඩ්ඩක් ඇරලා තිබුණා. ඒ වගේම පහළ මඩ තට්ටුව උඩ ලොකු පිරිමි සපත්තු අඩි සලකුණු දෙකක් දකින්නට ලැබුණා. ආතර් කතාව පැහැදිලි නේද? හොරෙක් ජනේලෙන් ඇතුළට ඇපිල්ලා සර්ට ගහලා මැනික අරගෙන ආපහු ජනේලෙන්ම ඇන්ලා ගිහින් පියනවා. පහළ තියෙන සපත්තු අඩි පාරවල් වලින් මේක ඔක්කො එනවනේ. මගේ හිතවත් ලෙස්ට්‍රිං ඇහැට පේන හැම සාක්ෂයක්ම ඇත්තනම් නෙමේ. ගොඩක් වෙලාවට අපරාධකාරයෝ ඒව හදන්න ඇපු රවට්ටන්න. මේ සපත්තු අඩි පාරවල් දිහාඳුර බලන්නකෝ. සලකුණේ විලුඹ හරිය විතරයි පස්සට කැමරට කිඳා බහැලා තියෙන්නේ. ඒත් ඇඟිලි හරිය එහෙම වෙලාම මනුස්සෙක් ජනේලයකින් එළියට පරිනව නම් ඇඟේ බරයි වේගයයි හින්දා ඉස්සරහ ඇඟිලි හරිය තමයි වැඩිපුරම පස්සට බහින්නේ. මේකෙන් පේන්නේ නම් කාමරේ ඇතුළෙම හිටපු කෙනෙක්
දිගලීයක් හයි කරල සපත්තුවක් මඩ තියෙන තැනකට තියලා නොමගේ හවන්න අපිරු බොර සලකුණු හදල තියෙනවා ලගේ. පුදුම වැඩන්නේ එහෙනම් ගාතකයා ජනේලෙන් පැල්ල ගිහිල්ලන්න. ඒ විතරක් නෙමේ සේප්පු හැඩල්ල එකේ තියෙන සුදුකුඩු ඒක නිකම් පවුඩර් හරි හුණුකුඩු හරි වගේ නෙමේ. පෙරදික රටවල පාවිච්චි කරන මැග්නීසියම් කාබනේට් කුදු වගේ. සේප්පුව කර්කවද්දි ඇගිලි ලිස්සන එක නවත්තන්නයි සියුම් සද්ද අතර දැනගන්නයි ප්‍රවීණ සේප්පු කඩන්ඩු පාවිච්චි කරන උපක්‍රමයක් මේක. හැබැයි සොද රෙජිනෝර්ලග තිබුණු රහස් සංකේලියපු කොලේ යාගේ සාක්කුවේ තාම පරිශ්‍රමට තියෙනවා. එහෙමනං මේ බන්දිර ඇපිලම ඉන්න කෙනෙක් ෆේපූ කඩන්නත් එක්ක එකතු වෙලා හරි එහමනැත්තන් තනියම හරි තමයි මේක කරලා තියෙන්නේ. අපි හැස්ටිංස් මන්දිරේ මේ අභිරහස් මරණය විසදන්න තවත් සාක්ෂි සොයාගෙන ඒනකන් ඔයගොල්ලන්ටත් පුළුවන් මේ අභිරහස විසදන්න. ඔයාලට හිතෙන විදියට ඇත්තරම අපරාධකාරයක් කවුරු වෙන්න පුළුවන්ද? පහලින් කමෙන් කරන්න. ආතර් කැලෙන්ඩර්ස් හැමෝවම හෝල් එකට කැඳෙව්වා. එයාගේ මුහුණේ තිබුණේ හැම සැකයක්ම හැම ගැතයක්ම ලිහලා ඉවරයි කියන ස්ථීර හැඟීම. ජුලියන් මහත්තය ඔයා කිව්වේ රෑ කාමරය හිටිය කියල නේද. ඒත් ඔය ඇඳගෙන ඉන්න මේ නිල් පහට ඇඳු මේ අතේ වාටිය නූල් ටිකක් ගැන වෙලා තියෙනවා. මාමාර ජනේලේ අංගුල ලගින් හොයාගත්ත නූල් කෑල්ල මේකට හරිතන 100ක් කැලපෙනම්. ඒක මේ දවල් තාත්තා එක කතා කරන්න කිය වෙලාවේ වෙච්චරයක් වෙන්න නැති. නෑ ජුලියන් ඔයා ලන්දන් වල සූදුවට ලොකු නය කන්දකට හිරවෙලා හිටිය නේද. අද දවල් ඉවරවෙන්න කලින් පවුන් 10,000ක් නොගෙව්වොත් ඔයාට හිර යන්න වෙනවා. අපි ඒ ගැන හොයාගත්තා. ඔයා ඊයේ රෑ තාත්තකින් සල්ලි ඉල්ලුවා. තාත්තා එකට දෑ කිව්වා. ඊට පස්සේ ඔයා මොකද්ද කරේ? ඔයා ආරක්ෂක ග්‍රෙගරිට ලොකු සල්ලි කුට්ටියක් දෙන්න පොරොන්දු වෙලා එයාව නම්ම ගත්තා. ග්‍රෙගරිට තිබුණ පරණ හමුදා පුහුණුවෙන් සේප්පු ඇරියා. ඒත් නොහිතපු වෙලාවක සර් රොජර් කාමරේට ආවා. එයා සේපුව පැත්තට එද්දී ඔයා පිටිපස්සෙන් ඇවිල්ලා අර බර ලෝකඩ පිළිමෙන් තාත්තගේ ඔලුවට දාලා මරලා දැම්ම නේද? නැහැ නෑ මම මැරුවේ නැහැ. මම සේප්පු විතරයි ඇරියේ. ජුලියන් මහත්තයයි ගෙරුවේ. කටක හපන් ග්‍රෙගරි මේ නාකි මිහිය මගේ ජීවිතේම විනාශ කළා. මට අයිති දේ මම ගත්තා. මෙන්න ඔයා හොයකු නීල මහා මැනික පරීක්ෂක මේක තිපුණ එකම ශාපය මිනිස්සුන්ගේ තියෙන අසීමිත තන්හාවල් විතරයි. දහමන් වෙබ්දී වැහිබර අඳුර අයින් වෙලා තේම්ස් ගඟ ලස්සනට අවුරශ්මියෙන් දිලිසෙන්න ගත්තා. වැරදි කාරයෝ දෙන්නව නීතියේ රැහැනට අල්ලලා දුන්නට පස්සේ මමයි ආතරුයි අපේ ලැගුම් හලේ උණුසුම් තේ මේසෙ ළඟින් වාඩි වුණා. ආතර්, ඔයා මුලින්ම වෙගරී ජුලියනුයි අතර තිප්ප ගණදෙනු අන්නගත්තේ කොහොමද? ඒක හරිම සරලයි බ්‍රේක්. ග්‍රෙගරිගේ යතුරු කැරැල්ලේ තිබුණ එක යතුරක සිල්ක් නූල් කෑල්ලක් රැමිලා තිබ්බා. ඒකෙන් තේරුණා ජුලියන් ඇඳගෙන හිටපු ඇඳුමේ සාක්කුවට යතුරු දාලා තිබුණා කියලා. අනික එලියෙන් හොරෙක් ආවේ නෑ. ඒ කියලා ඔප්පුණාට පස්සේ ගෙදර හිටපු එකම උරුමකාරයාගේ වාසිය මොකක්ද කියලා හොයන එක එච්චර අමාරුනේ නැහැ. මිනිස්සුන්ගේ හිතේ තියෙන තණ්හාවයි ඉරිසියාවයි කොච්චර දාරුණු විනාශයක් කරනවද කියලා මේ කතාවෙන් ආයෙත් ඔප්පු වුණා. ඇත්ත බ්ලේක් ලෝකෙ තියෙන වටිනාම මැනිකවත් මිනිස් ජීවිතයකට සමාන කරන්න බෑ. ඒත් අපරාධකාරයෝ හිතන්නේ තමන් නීතියටයි තර්කයටයි වඩා හපන්නු කියලා. මම මේ විමර්ශනයේ නම දැම්මේ තේම්ස් නදියේ ශාපලත් නිල්මාණික්‍ය අභිරහස කියලා. ලස්සන නමක් වෙක්. හැබැයි පෑන පැත්තකින් තියන් ඉක්මං වෙන්න නං එපා. මොකද මේ නගරේ කොහේ හරි තැනක මේ වෙනකටත් අභිරහසක් වෙනව වෙන්න පුළුවන්.